සුබ දවසක් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම IT.lk YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට ගෙනල්ලා තියෙන virtual box එකට මේ විදිහට අපි OS එකට දාගත්තම එන මෙන්න මේ error එක fix කරගන්නේ කොහොමද කියලා හරිම ලේසියෙන්. ඉතින් අද බලමු අපි මේ error එක fix කරගන්නේ කොහොමද කියලා. ඉතින් මාක් හරි Windows එකක් හරි නැත්නම් Ubuntu හරි Kali Linux හරි මාක් හරි OS එක virtual box එකට install කරලා පස්සේ මේ විදිහට start කරද්දි මෙන්න මේ error එක එනවා නම් ඒ වගේම තමයි නැත්තම් මෙන්න මේ විදිහට 100% ගිහිල්ලත් මේක මේ විදිහට පෙන්නනවා නම් ඒ කියන්නේ ස්ටාර්ට් වෙන්නේ නැත්තම් මේ error එක fix කරගන්න විදිහ තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේකෙදි අපිට command දෙකක් අවශ්‍ය වෙනවා. ඒ command දෙක පළල description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට එතනින් ගන්න පුළුවන්. මුලින් අපි කරන්න තියෙන්නේ ඔයාගේ C drive එකට යන්න නැත්තම් Windows තියෙන drive එකට. ඊට පස්සේ මෙන්න මේ පෙන්නන විදිහට program files ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ ඒක තියෙනවා Oracle file එක හොයා ගන්න. ඊට පස්සේ ඒක ඇතුළට ගිහිල්ලා මේ විදිහට virtual box කියන එක ඇතුළට ගිහලා මම මේ පෙන්නන path එකේම යන්න. ඊට පස්සේ තියෙනවා මෙතන drivers කියලා. ඉතින් ඒකට ගිහිල්ලා මෙන්න මේ මැද තියෙන මෙන්න මේ file එක තෝරගන්න. තෝරගත්තට පස්සේ ඉතින් ඔයාලට මේක install කරගන්න තියෙන්නේ. ඉතින් මේක ගොඩක්ම ලේසියෙන් install කරගන්න පුළුවන්. right click කරලා install කරලා කියලා දෙන්න පුළුවන්. ඉතින් Windows 10 එකේ නම් ඒත් මේක ඒ විදිහටම කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනදී ෆයිල් එකේ නම මෙන්න මේ විදිහට බලා ගන්න. මෙතන හරි ෆයිල් එක තෝරගන්න. තෝරගෙන install කියලා දෙන්න. ඉතින් ඔන්න මම install කියලා දෙනවා. මේක Windows 10 එකේ නම් මෙන්න මේ විදිහට දෙන්න තියෙන්නේ. ඉතින් මම මේ menu එකත් පෙන්නන්නම් මේ විදිහට. ඔන්න මම install කියලා දුන්නා. ඊට පස්සේ මේ විදිහට your installation is successful කියලා මේ විදිහට message එකක් එනවා. ඉතින් මේ වැඩේ ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන command prompt එක නැත්තම් CMD එකට යන්න. ඉතින් මේ විදිහට පල්ලෙහා search bar එකේ CMD කියලා search කරන්න නැත්තම් command prompt කියලා search කරන්න. ඊට පස්සේ මේක run as administrator දෙන්න. ඉතින් Windows 10 එකේ වුණත් Windows 11 එකේ වුණත් මේක run as administrator කියලා දෙන්න. ඊට පස්සේ මම ඔයාලට මේ විදිහට code එකක් දීලා ඇති. මේකේ code එකක් මේ විදිහට පෙන්නනවා. ඉතින් ඒක මේ විදිහට copy කරලා ඒ කියන්නේ මේ විදිහට select කරලා copy කරලා CMD click කරාම auto paste වෙනවා. නැත්නම් control V press කරන්න. control එක ඔබලා V එක press කරන්න. එතකොට මේ විදිහට මේක paste වෙනවා. ඊට පස්සේ enter කරපුවාන් පස්සේ මේ විදිහට මේක වැඩ කරේ නැත්තම් සමහර computers වල මේක මෙහෙම වැඩ කරනවා. ඉතින් මේක වැඩ කරේ නැත්තම් ඔයාලට මම තව code එකක් කියලා දෙන්නම්. ඉතින් මේ code එකත් මම description එකේ දාලා තියෙනවා code දෙකම. ඉතින් මේ විදිහට type කරගන්න code එක ඒක මම ඔයාලට description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒක බලාගෙන type කරගන්න පුළුවන්. නැත්නම් වීඩියෝ එකේ මේ විදිහට බලාගෙන type කරන්න. ඊට පස්සේ අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට වැටෙනවා මෙන්න මේ විදිහට මේ setup එක. ඒ කියන්නේ මේ drive එක start වෙනවා. ඉතින් මේ විදිහට start වුණා කියන්නේ ඔයාගේ virtual box එක ඇතුළේ තියෙන ඕනෙම OS එකක් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැතුව ඒ error එක fix වුණා කියලා තමයි මෙතනින් තියෙන්නේ. ඉතින් මේ විදිහට වැටෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේකෙන් exit වෙමු. ඊට පස්සේ මම notepad එකත් close කරගන්නවා. ඉතින් අපි දැන් යන් virtual box එකට මොකද්ද මේකේ වෙලා තියෙන්නේ? ඒ කියන්නේ මේක වැඩ කරනවද කියලා. ඔයාලට පුළුවන් computer එක restart කරලත් මේ වැඩේ කරන්න. ඉතින් restart කරලා කරනවා නම් හොඳයි. ඉතින් මේ විදිහට මම මෙහෙම ඔයාලට පෙන්වන්න ඕන නිසා open කරගන්නවා. ඉතින් දැන් අපි start කියලා දුන්නාම ඔයාලට පේනවා ඇති virtual box එක start වෙනවා. එහෙමත් නැත්නම් අපේ OS එක start වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි බලමු මේක කොහොමද open වෙන්නේ කියලා. ඉතින් මම install කරලා තියෙන OS එක තමයි Ubuntu OS එක. ඉතින් ඒ OS එක වැඩ කරන හැටි අපි දැන් බලමු. ඉතින් වීඩියෝ එක දිග වැඩි වෙන නිසා මම පොඩ්ඩක් එක ස්පීඩ් කරලා පෙන්නන්නම් ඔයාලට. ඉතින් Ubuntu OS එක මෙන්න මේ විදිහට open වෙනවා බලා ගන්න පුළුවන්. අපි password එක type කරලා මේ විදිහට Ubuntu OS එකට log වුණා. ඉතින් ඔයාලට පේනවා ඇති Ubuntu OS එක කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම lag එකක් නැතුව වැඩ කරනවා. කිසිම error එකක් එන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි Ubuntu නැත්තම් Ubuntu උනත් Kali Linux උනත් Chrome OS එක උනත් මොකක් වුණත් ඔයාලට මේකට Windows එකක් දාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඕන එකක් පාවිච්චි කරද්දී මෙන්න මේ error එක එනවා නම් මේක fix කරගන්න තියෙන ලේසිම විදිය තමයි
මෙන්න මේ විදිය. ඉතින් මම මේක ආයෙත් ටෝස් කරලා මම ඔයාලට පෙන්නන්නම් ආයෙත් මේක වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි දෙපාරක් චෙක් කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් ආයෙත් මම ස්ටාර්ට් කියලා දෙනවා කලින් කරපු විදිහටම. ඊට පස්සේ ඔයාලට පේනවා සාමාන්‍ය විදිහට මේක ඕපන් වෙනවා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිසිම එරර් එකක් එන්නේත් නැහැ. ඉතින් මෙතෙන්දිත් මම වීඩියෝ පොඩ්ඩක් ස්පීඩ් කරනවා. ඔයාලට මේක ලේසියෙන් බලා ගන්න පුළුවන්. එතකොට වෙලාව යන්නේ නැතුව. ඉතින් කලින් විදිහටම Ubuntu OS එක normal විදිහටම open වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් password එක type කරලා මේ විදිහට login වෙලා බලමු OS එක වැඩ කරනවද කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා OS එක සාමාන්‍ය විදිහට run වෙලා desktop එකට ආවා. ඉතින් අපි folder එකක් create කරලා බලමු. ඉතින් ඒ වගේ දේවල් පොඩ්ඩක් කරලා බලමු. OS එකේ මොකක් හරි අවුලක් තියෙනවද නැත්නම් ආයෙත් එකක් එයිද එහෙම කියලා. ඉතින් මේ විදිහට මම folder එකක් create කරා. මේ විදිහට menu එක ඇතුළට ගිහිල්ලා open කරලා බලනවා. ඉතින් ඒවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේකේ තියෙන apps ඒ වගේ දේවල් උඩට කරනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම ඔයාගේ මේ error එක ආවා නම් ඒ error එක සම්පූර්ණයෙන් විසඳ ගන්න ඇති කියලා. අතට ගිහින් එන්නම්. සුබ දවසක්.